කොහොමද ඉතින් කට්ටියට මේ අද පොඩි වීඩියෝ එකක් කරන්න බැලුවේ මේ කට්ටිය කමෙන්ට් වලින් අහලා තිබුණා කොහොමද සර්බියාවට එන්නේ කියලා. ඉතින් මම ඊට පොඩ්ඩක් ඒ ගැන අද කතා කරන්න. ඉතින් බලමු මේ වීඩියෝ එකත් දිගටම ඉන්න. මම කතා කරනවා පොඩි කරුණු ටිකක් ඔයාලට කොහොමද එන්නේ කියලා, මේ සර්බියාවට එන්නේ විදි කොහොමද මේ කියලා. ඉතින් ඉන්න වීඩියෝ එකත් දිගටම පොඩක් එළියට යන ගමන් මට හිතුණා ඉතින් වීඩියෝ එක කාලෙකින් දාන්නත් බැරි නිසා කරන් ඉන්නේ නම් දිගටම වීඩියෝ එකත් එක්ක. මේ දැන් මේ දවස්වල නම් ටෙම්පරේචර් එක ටිකක් අඩුයි. වින්ටර් එක පටන් ගන්න නිසා මේ ඕටම් එකේ අන්තිම හරිය තමයි යන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක 5ක් වගේ තමයි තියෙන්නේ. 5-15 අතර තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ දවස් 2-3ක් ඇතුළත තමයි මේක එකපාරට වෙනස් වෙන්නේ. ඉතින් නැත්තම් සාමාන්‍යයෙන් 15 වගේ තිබුණා. මේ 15 වගේ තිබිලා 15 වගේ තිබිලා එකපාරට වගේ තමයි වෙනස් වෙන්නේ. දැන් 8-9 වගේ තමයි යන්නේ. මම පොඩ්ඩක් කතා කරන්න බැලුවේ මෙහෙට එන විදි ගැන. කියන්නේ මේ මෙහෙට එන්න පුළුවන් ක්‍රම ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ කට්ටිය අහලා තිබුණ කොහොමද කියලා එන්නේ. මෙහෙට එන්න පුළුවන් දැනට තියෙන මෙහෙට එන්න පුළුවන් දැනට තියෙන ලේසිම ක්‍රමය තමයි ජොබ් වීසා. මෙහෙට ස්ටුඩන්ට් වීසාත් එන කට්ටිය ඉන්නවා. නමුත් මේ ස්ටුඩන්ට් වලට වඩා මේ ජොබ් වීසා එන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. මේ ඒජන්සි යට ජොබ් වීසා එනවා ගොඩක් කට්ටිය. ඉතින් මේ ඒක තමයි ලේසිම ක්‍රමය. මේ එනවනම් ජොබ් වේකන්සි මෙහි තියෙනවා. ඩ්‍රයිවිං ජොබ් තියෙනවා. ඒ වගේම රෙස්ටෝරන්ට් කිචන් හෙල්පර් වගේ ජොබ් තියෙනවා. ඒ වගේම මේ ෆැක්ටරි ජොබ් තියෙනවා වෙයා හවුස් වල. ඒ වගේ ජොබ් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔයාලට එන්න පුළුවන්. දැනට නම් ඒජන්සි හරහා තමයි ගොඩක් කට්ටිය එන්නේ. නමුත් අර වෙනම Tamanට ඇප්ලයි කරලා එන්න පුළුවන් ඕන්න. මේ ඉතින් ඒ වේකන්සි මම වේකන්සි ලිස්ට් එකක් දාලා තියන්නම්. ඔයාලා ඇප්ලයි කරලා එන්න බලන්න. ඉතින් මම ඊළඟට කතා කරන්නේ ඇයි සර්බියාවට එන්නේ කියලා. හේතු ඔයා සර්බියාව තෝරගන්නවා නම් එන්නේ මොකටද කියලා තමයි මම කතා කරන්නේ. මේ ඇත්තම පළවෙනි කාරණේ තමයි මේ ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි. ඇත්තටම යුරෝ 450 පටන් ගත්තට සැලරි එක මේ ලිවිං කොස්ට් එක අඩු නිසා ඔයාලට පුළුවන් මේ ඒ ගානින් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි මෙහි ලංකාවට සාපේක්ෂව සහ මේ යුරෝපයේ අනිත් බල්කන් රටවලට සාපේක්ෂව මේ පාස්පෝර්ට් එක ගොඩක් මේ පවර්ෆුල්. ඒකට අමතරව මේ අනිත් කාරණේ තමයි මෙහි මේ PR එක අවුරුදු 3කින් ගන්න පුළුවන්. අපිට TR එක වදිනවා. ඒ කියන්නේ අපිට මේ TRC එක වදිනවා මාස 6න්. ඉතින් අපි ඒක කරන ජොබ් එක කරන තැනින් ඇප්ලයි කරනවා. නැත්නම් අපිට ප්‍රයිවට් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් ප්‍රයිවට් ඇප්ලයි කරලා අපිට TRC එක ගන්න පුළුවන්. නැත්නම් මම කිව්වා වගේ මේ ජොබ් එක කරන තැන ඕනත් ඇප්ලයි කරනවා. ඉතින් කොහොමදත් මාස 8ක් 9ක් ඇතුළත TRC ගන්න පුළුවන්. මේ බෙල්ග්‍රේඩ් සිටි එක ආවට මේ ඉන්නවනම් මේ පොඩ්ඩක් TRC ගන්න පොඩ්ඩක් ලේට් වෙනවා. මොකද මේ පරක් වෙනවා. මේ එතන තියෙන ක්‍රවුඩ් එකත් එක්ක පොඩ්ඩක් බිසි නිසා නැත්නම් නොයිස් අද්දල වගේ නම් මේ ඉක්මනට අපිට ගන්න පුළුවන් TRC. කොහොම හරි PR එක අවුරුදු 2කින් ගන්න පුළුවන්. ඒ වගේ පාස්පෝර්ට් එක අපිට මේ සිටිසන්ෂිප් එක ගන්න පුළුවන් අවුරුදු 5ක් හිටියොත් සර්බියාවේ. ඉතින් ඔහොම තමයි වෙන්නේ. සහ මේක ගොඩක් මේ අර මම කලින් කිව්වා වගේ පවර්ෆුල්. කාරණේ තමයි මේ මෙහි ඉඳන් අපිට යුරෝපයේ වෙනත් රටවලට යන්න ලේසි ලීගලි. ගොඩක් අය අන්ලීගලිත් යනවා. නමුත් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේ
ඉතින් ලීගලි යන්න හොඳ රටක් තමයි මේ සර්බියාව කියලා කියන්නේ. හොඳ ශෙනග රටකට යන්න පුළුවන්. මේක ශෙනග නෙවෙයි. යුරෝපා සංගමෙත් නෑ. නමුත් මේ හොඳ ශෙනග රටකට යන්න පුළුවන් පාත් එකක් හදාගන්න පුළුවන් මේ රටක් තමයි සර්බියාව කියන්නේ. ඉතින් මේ ලිවිං කොස්ට් එකමත් අඩුයි ගොඩක්. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ලිවිං කොස්ට් එක ගැන. සාමාන්‍ය වට්ටමකින් ඉතුරු කරන්න පුළුවන්. අනිත් යුරෝපයේ වෙන රටවල් වලට වඩා මේ ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි. ඉතින් ඒක තමයි ගොඩක්ම තියෙන වාසිය මේ අනිත් යුරෝපයේ රටවලට වඩා ශෙනග රටවලට වඩා ගොඩක් අඩුයි. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. මේ දවස්වල මේ එම්බසි වල පොඩි ඩිලේ එකක් තියෙනවා කියලා පොඩි ආරංචියක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ මොකද තමන් ඇප්ලයි කරනට වඩා මේ අර ඒජන්සි කියන එක පොඩ්ඩක් තමන්ට ලේසි. මොකද අර අපි මේ එම්බසියක් නේ ලංකාවේ එම්බසියක් නැති නිසා මේ ඒජන්සි වලින් අපිට ඒ දේ කරලා දෙන නිසා ඒක ලේසි ගොඩක් අපිට එද්දි මේ ඉතින් ඒ ටිකට ඒජන්සි වල එන්න පුළුවන් මේ පොඩි සද්දයක් එනවා මේ මං ඉන්නේ එයාපෝට් එකේ කිට්ටු. ඔයාලට ඇහෙනවා ඇති මේ ෆ්ලයිට් වල සද්ද එනවා මේ එයාපෝට් කිට්ටු නිසා ඉන්නේ මේ පොඩ සද්ද වැඩි. එහෙනම් ඉතින් මේ වගේ ආයෙත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මේ මොනවා හරි ප්‍රශ්න තියෙනම් මේ කමෙන්ට් කරන්න. දැනගන්න දේවල් තියෙනම් කමෙන්ට් කරන්න. මේ මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. ඉතින් පේජ් එකත් ෆලෝ කරලා තියන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එකත්. ඔයාලට අලුත් අප්ඩේට් මම දෙන්නම්. ඉස්සරහට ඉතින් වින්ට් එක තමයි එන්නේ. ඒ වින්ට් එකෙත් අලුත් වීඩියෝස් ටිකක් අරගෙන එනවා. ඉතින් හැමෝගෙම යුරෝපයට යන හිනේ හැබැයි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඔය විදිහට තමයි මේ ඔය ටික තමයි මට කියන්න